දැන් අපි බලන්න යනවා මේ සාක්ෂිකරු සහ සාක්ෂියක් ගැන බයිබලයේ මොකද්ද කතා කරන්නේ? අර සාක්ෂිකරු සහ සාක්ෂියක් ගැන බයිබලයේ මොනවද කතා කරන්නේ කියලා. හොඳයි බයිබලයේ කියවන්න. ඔකේ මොනකුම්? පළවන යෝහන් 5 වන පරිච්ඡේදයේ 5 වන පදයේ සිට 10 වන පදය දක්වා යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා බව විශ්වාස කරන තැනැත්තා මිස ලෝකයෙන් ජයගන්නේ වෙන කවුද? right. දැන් එතන අපිට මේ වචනේ කියනවා යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා බව පිළිගන්න කෙනා මිසක් ලෝකයෙන් ජයගන්න කවුද කියලා. දැන් අපිට ලෝකයෙන් මොකද්ද ගන්න තියෙන ජයග්‍රහණය? ලෝකයෙන් ගන්න තියෙන ජයග්‍රහණය අපි විශ්වාස කරනවා අපි ගෙවල් දොරවල් හදනවා වාහනයක් ගන්නවා මොනවා හරි අපි මේ ලෝකයේ වස්තු ගැන හිතනවා අපි ජයගත්තා කියලා. ඔය ඉන්ටර්නෙට් එකේ එක වීඩියෝ දාන මිනිස්සු ජය ගන්න ජීවිතේ ජය ගන්න හැටි ජීවිතේ දින හැටි ඒ වගේ දේවල්. හොඳද? අපේ බයිබලයේ කතා කරන ලෝකයේ ජයග්‍රහණය වෙනස්. ලෝකයෙන් ජය ගන්නවා කියන අපි ස්වර්ග රාජ්‍යයට පැමිණෙන්නේ නැත්නම් ස්වර්ගයට සම්බන්ධ වීම. ලෝකයෙන් ජය ගන්නවා. ලෝකයේ අත්දැකීමෙන් නිදහස් වීම. හරි. වතුර සහ තේ කලන කොටගෙන ආ තැනන් වහන්සේ නම් උන්වහන්සේය. එනම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේය. වතුරෙන් පමණක් නොව වතුරෙන් සහ ලෙයින්ය. සාක්ෂි දෙන්නේ ආත්මයන්න් වහන්සේය. අන්න ආත්මය වහන්සේ සාක්ෂි දෙනවා කියනවා. ආත්මය වහන්සේ සාක්ෂි දෙනවා කියලා කියනවා. හොඳද? දැන් මේ ආත්මය වහන්සේ කවුද? මේ දෙවියන් වහන්සේගේ ආත්මය. शुद्धात्मा මේ शुद्धात्मा වහන්සේ සාක්ෂි දෙනවලු වතුර වලටයි ලේ වලටයි. වතුර වලටයි ලේ වලටයි. විද්‍යාඥයෝ අදටත් හොයනවා වතුර කොහොමද පොළොවට ආවේ කියලා. මොකද වතුර තියෙන ග්‍රහ වස්තුවක් හම්බුනොත් ඒක ජීවියක් තියෙනවා. වතුර නැති කිසිම ග්‍රහ වස්තුවක ජීවියක් නැහැ. විද්‍යාඥයෝ හොයනවා ග්‍රහ ලෝකවල කොහෙද ජීවය තියෙන්නේ? ජීවය තියෙනවා ජලයේ තියෙනවා. ඒගොල්ලෝ සාම්පල් අරගෙන බලන්න පස්වල ජලය දිනනවා. වතුර ගැන සාක්ෂි දානවා. වතුර නිර්මාණය නැත්නම් වතුර නිෂ්පාදනය කරන්න බෑ. කෘතිම. වතුර වල රස කියන්නේ බලන්න. වතුර මොන රසද? වතුර රසක් නේ. ඒ බොන්නේ. ඉතින් වතුර රයිට් එතන යන්න. සාලේ මේ පොළේ ජීවත් වෙන හැම මිනිස්සෙකුම ඇඟේ ලේ දුවනවා. අර ඕන මිනිස්සෙකුගේ ඇඟේ තියෙන කාරණා නැත්නම් ලෙඩ රෝග, එයා මිනිස්සයාගේ DNA මේ හැම දෙයක්ම පිළිගන්නේ ලේ සාම්පල් කරලා අරගෙන. ලේ චෙක් කරලා. ඕනම ලෙඩකට අකල් ලේ තමයි ගන්න. ලේ වලින් තමයි යාගේ හිස්ටරි එක කියන්නේ. ඉතිහාසය, යාගේ සීයාගේ ආච්චිගේ දේවල්, එයාගේ ඇඟේ තියෙන රෝග මේ හැම දෙයක්ම. මේ හැමදේම කියන්නේ ලේ වලින් ලේ සාම්පල් එකක් ගන්නේ. ලෝකයේ කිසිම විද්‍යාඥයෙකුට කිසිම ක්‍රමයකින් ලේ නිෂ්පාදනය කරන්න බෑ. ලේ නිෂ්පාදනය කරන්න බෑ. වතුර හදන්න බෑ, ලේ හදන්න බෑ. සාක්ෂි දෙන්නේ කවුද? ආත්මය වහන්සේ. ඒ දෙකම හැදුවේ දෙවියන් වහන්සේ. ඒ දෙකම නිර්මාණය කරේ දෙවියන් වහන්සේ. අර නිර්මාතෘ දෙවියන් වහන්සේ. කියමු. මක්නිසාද ආත්මයන්න් වහන්සේ සත්‍යතාවයයි. සාක්ෂි දරන තුන්දෙනෙක් සිටිති. සාක්ෂි දරන තුන්දෙනෙක් සිටිති. ආත්මයන්න් වහන්සේය. වතුරය. ලේය. මිනිස්සේ ජීවත් වෙන බවට සාක්ෂියක් ඕනේ. දැන් අපි ජීවත් වෙනවා කියලා කොහොමද උදේ දැනගත්තේ ඔයගොල්ලෝ? ඔව් ඇස්තරම උස්බාලා. එතන ඔයගොල්ලෝ දැනගෙන ඉන්නේ. ඔයගොල්ලෝ දැනගෙන ඉන්නේ. සාක්ෂිදාර තුන්දෙනෙක් ඉන්නවා. ආත්මය වහන්සේ වතුරයි ලේ. හරිද? මේ තුන ඕනේ ජීවියෙක්ට ජීවත් වෙන්න. මිනිස්සුන්ගේ විශේෂය. හොඳද? ඒක තමයි සාක්ෂි. මම ජීවත් වෙන ලේ වැඩ කරන නිසා කියන්නේ. දැන් ඔයගොල්ලෝ මගේ අධ්‍යක්ෂ ආවද මම නිකන් ගියේ. හරිද? මගේ ඇඟේ ලේ වැඩ කරන නිසා මම ජීවත් වෙන්නේ. පපුව වැඩ කරනවා. පපුව වැඩ කරනවා. හරිද? වතුර කී දෙනෙක් උදේ වතුර බිව්වද? වතුර බිව්ව. වතුර බින්න පුළුවන්. ආත්මය මානසික නැතුව අපිට ඉන්න බෑ. ආත්මයක් නැතුව ඉන්න බෑ.
මේ මිනිස්සෙක් මලා කියලා කියන්නේ ඇගේ ලේ තුල මේ ආත්මය ගියපුවා. ඒ මනුස්ස ආත්මය ගියපුවා මිනිස්සයා මලා කියලා කියන්නේ. ඒ ශරීරේ මලා කියලා කියන්නේ. සාක්ෂි කියව. මේ තුන් දෙනාම එකඟ වෙති. මොකද කියන්නේ තුන් දෙනාම එකඟ වෙනවා. අපි බලමු මොනවාද කියලා. දැන් තමයි දේශනාව පටන් ගන්න. හරිද? මේ තුන් දෙනාම එකඟ වෙනවලු. මොනවාද? ආත්මයයි වතුරයි ලේයි. මනුෂ්‍යයන්ගේ සාක්ෂිය අපි පිළිගනිමු නම් දෙවියන් වහන්සේගේ සාක්ෂිය ඊට වඩා උතුම්ය. දැන් නඩුවක් කොප්පු කරන්න. ලෝයනෝන. නඩුවක් කොප්පු කරන්න මොනවද කරන්නේ? සාක්ෂි. වෙන දේවල් වැඩක් නැහැ. වෙන කිසිම දෙයක් කරන්නේ නැහැ. ප්‍රැක්ටිකල් සාක්ෂි දෙන්න. නඩුවක් කොප්පු කරන්න. හරිද? දැන් බැලුවම ඇචිප්ට කියන්නේ. මනුෂ්‍යයන්ගේ සාක්ෂිය අපි පිළිගනිමු නම් මනුෂ්‍යයාගේ සාක්ෂිය අපි පිළිගන්නවද නැද්ද? දැන් මොකක් හරි ඉස්කෝලේ හරි ඔන්න රණ්ඩුවක් කරනවා. තුන්වෙනි එක එන්නේ මොනවටද? ඒක සමාදාන කරනවා. ආපහු මොකක්ද දාන්න තුන්වෙනිය? මේක කරන්නේ. මේක කරන්නේ. නවත්තා මේක කරන්නේ. මැදිහත්කාරයෙක් කියලා සාක්ෂියක් කියලා. හරිද? එයා සාක්ෂි කරන්න යනවා මේ දෙන්නගේ ප්‍රශ්නේ විසඳන්න. නැත්තම් එයා සාක්ෂියක් වෙන්න යනවා. දැන් අපි පොලිසියට ගියා. බොරු මිනිහගෙන් අහලා බලන්න කියලා කියනවා. නැත්නම් අල්ලපු ගෙදරින් අහලා බලනවා. සාක්ෂි ගන්නවා, කට උත්තර ගන්නවා. තේරුණාද? කිසිම දෙයක් නිකන් විභාග කරන්නේ නැහැ. විභාග කිරීමේ සාක්ෂියක් ඕන. කවුරුත් කියපු පළේට සිද්ධ වෙන්නේ නැහැ. හරිද? ඔය මම දැන් ගේනවා හොඳට. ඔයගොල්ලෝ දැන් ඔය ඉන්නෝනේ. ඔබත් සාක්ෂිය. ඒ සාක්ෂි මම පෙන්නන්න. සාක්ෂිය. තේරුණාද? ඔබ සාක්ෂිය. කියව. දෙවියන් වහන්සේගේ සාක්ෂිය ඊට වඩා උතුම්ය. දෙවියන් වහන්සේගේ සාක්ෂිය ඊට වඩා උතුම්. මොකද දන්නද ඒ කියන්නේ? මිනිස්සු අර මෙව්ව දුන්නා පොඩ්ඩක් මෙව්ව වෙනවා. සාක්ෂිය වෙනස් වෙනවා. අර මෙව්ව පොඩ්ඩක් ගයිනේව දුන්නාම සාක්ෂිය හදාගන්න බෑ නේ ලෝන්න ඕන. ලෝන්න පුළුවන්. කීයක් හරි දීලා මොනවාද කරන්නේ? පුළුවන්. මේ අම්මෝ. හරි. සාක්ෂි කොලේ වෙනස් කරගන්න පුළුවන්. හැබැයි දෙවියන් වහන්සේගේ සාක්ෂිය වෙනස් කරන්න බෑ. දෙවියන් වහන්සේගේ සාක්ෂිය වෙනස් කරන්න බෑ. හරිද? හේතුව මම කියන්න. මොකද අපි කරුණුතුල බැලුවා. ආත්මය වහන්සේ වතුරයි ලේ වෙනස් කරන්න බැරි හේතුව තමයි තමුන්ගේ ලේ වෙනස් කරන්න පුළුවන්. ලේ වෙනස් කරන්න පුළුවන්. සාක්ෂි වෙනස් කරන්න බෑ. කවදාවත් බෑ. කවදාවත් බෑ. මතක තියාගන්න. අපි මේ චුට්ටක් මම විරපැත්ත පෙන්නනවා වගේ මිනිස්සු පාපයක් යම්කිසි වුණා කියන්නේ ජීවිතේ යම්කිසි වරදක් සිදු වුණා කියමුකෝ මිනිස්සු මානසිකව දෙවියන් වහන්සේගෙන් ඈත් වෙන්න උත්සාහ කරනවා. කොහොමද? මානසිකව ඈත් වෙන්න උත්සාහ කරනවා. අපේ සාක්ෂිය මකන්න බෑ. දෙවියන් ඔබට දීපු ගැලවීම, දෙවියන් ඔබට පෙන්නපු ප්‍රේමය ඒක මකන්න බෑ. දෙවියන් වහන්සේ මේ ඈත් වෙන්නේ. ඔයයි මමයි ඈත් වෙන්නේ. හරි කියමු. මක්නිසාද දෙවියන් වහන්සේගේ සාක්ෂිය මේය. දෙවියන් වහන්සේගේ සාක්ෂිය මේය. දැන් බලමු මොකක්ද කියන්නේ. දෙවියන් වහන්සේගේ සාක්ෂිය. එනම් තමන් පුත්‍රයාණන් ගැන උන්වහන්සේ සාක්ෂි දී තිබෙන බවය. දෙවියන් වහන්සේගේ පුත්‍රයා කෙරෙහි අදහන්නාට තමා තුළේම සාක්ෂිය ඇත්තේය. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අදහන මිනිසයාගේ තමන් ඇතුලේ තියෙන සාක්ෂිය. කොහෙද? ඇතුලේ තියෙන සාක්ෂිය. හරිද? ඇතුලේ තියෙන දේ තමයි එළියට එන්නේ. ජේසුස් වහන්සේ අදහන මිනිසයාගේ ඇතුලේ තියෙන සාක්ෂිය. හෘදයේ සාක්ෂිය කියන්නේ හෘදයේ සාක්ෂිය වගේ ආත්මික සාක්ෂියක් තියෙනවා. දැන් ලෝකේ හැම මිනිසෙකටම හෘදයේ සාක්ෂියක් තියෙනවා. කොච්චර බොරුවක් කිව්වත් කොච්චර බොරුවක් කරත් අතුලාන්තේ ඇත්ත තියෙනවා. හරිද? ඒ වගේ ආත්මික සාක්ෂියක් තියෙනවා. අපිට ආත්මික සාක්ෂියක් තියෙනවා. තේරුණාද? දැන් කියපු දෙවියන් වහන්සේව නොඅදහන්න දෙවියන් වහන්සේ තමන් පුත්‍රයාණන් ගැන දී තිබෙන සාක්ෂිය කෙරෙහි විශ්වාස නොකළ නිසා උන්වහන්සේව බොරුකාරයෙක් කළේය. පොඩි ඒ කියන්නේ මොකක්ද දන්නවද? අද දෙවියන් වහන්සේ වදාම හෙට නැහැ. සුවේ සදා සුවාගෙන යනවා ඊට පස්සේ නැහැ. ඒගොල්ලෝ ජේසුස් වහන්සේ අදහන්නේ නැහැ. ඒගොල්ලෝ ජේසුස් වහන්සේ අතුලාන්තයේ සාක්ෂිකාරයෙක් වෙලා නැහැ.
පැහැදිලිද? ඒක ගැන හිතන්න දෙයක් නැහැ. ඔබ හිතන්න ඔබ ගැන, මම ගැන. මම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සාක්ෂිකරුවෙක්ද? මගේ ජීවිතයේ තියෙන සාක්ෂිය මොකක්ද? මම සාක්ෂිකරුවෙක්ද? මගේ සාක්ෂිය ප්‍රවේශම් කරන්නේ කොහොමද? මේ සාක්ෂිකරුවෙක්ද මම පෙනී හිටින්නේ කොහොමද? ඒ ප්‍රශ්නේ දැන් බලන්න උත්තර. මම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ආදාන මිනිසෙක් නම් මගේ ජීවිතයේ සාක්ෂිය කොහොමද? මගේ ජීවිතයේ සාක්ෂිය ආරක්ෂා කරන්නේ කොහොමද? මම සාක්ෂිකරුවෙක්ද කෙලින් ඉඳගෙන ඉන්නේ කොහොමද? ඔගලාමාරු. හරිද? අපිට සාක්ෂිය දරාගෙන ඉන්න බෑ. අපි හෙල්ලෙන්නේ. අපි මනස සැලෙනවා. තේරුණාද? අපේ සාක්ෂිය අපිට දරාගෙන මූණ දෙන්න බෑ සමහර සමාජ මට්ටම් වල. ඒක තමයි ඒක බලන්නේ. ඊළඟ බයිබල් වලද කොහොමද? ක්‍රියාපොතේ පළවෙනි පරිච්ඡේදයේ 8 වන පදය. නමුත් ශුද්ධාත්මයන් වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්නහුය. එවිට නුඹලා යෙරුසලමෙහිද මුළු යුදෙහිද සමාරියෙහිද පොළොවේ සීමා දක්වාද මාගේ සාක්ෂිකාරයෝ වන්නේ. දක්වඩන්නේ. දැන් එතන කියනවා මොකද්ද කියන්නේ? ශුද්ධාත්ම වහන්සේ මොකක්ද ශුද්ධාත්ම වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල බලය ලබන්නහුය. දැන් මොකටද බලය ලබන්නේ? සාක්ෂිකාරයෙක්. ඒ කියන්නේ සාක්ෂිකාරයෙකුට බලයක් ඕනේ. සාක්ෂියක් දරන්න බලයක් ඕනේ. උතර මතක තියාගන්න මේ විතරයි. උසාවියේ ගාන කියලා කොහේ ස්ථාන කියලා තමුගේ සාක්ෂිය නිර්භයව දරන්න බලයක් ඕනේ. වැඩෙන කොන්ද පණ නැති එකෙක්ට බෑ සාක්ෂිකාරයෙක් වෙන්න. ඌ බයයි දීලේකම කන්න වෙයි කියලා. සාක්ෂිකාරයෙක්ට ලොකු හදවත නැත්තම් මොනවද කියන්නේ? කොන්ද පණ දිනව කියන්නේ ලොකු හරියක් කියනද? ඔව් මමයි සාක්ෂිකරු. මම සාක්ෂි දෙනවා. කීදෙන්ට පුළුවන් මෙතනින් එළියට බාර ජේසුස් වහන්සේ ගැන සාක්ෂි දෙන්න. තමුන්ගේ නෑදෑය ඉස්සරහා දැන් මම දන්නේ ඔයගොල්ලෝ මෙනෙහි කරගන්න. තමුන්ගේ හොඳම මිත්‍රයා ඉස්සරහා මම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අදහන මිනිස්සෙක් කියලා කෙලින් කියන්න කොන්ද පණ නැත්තම් දැන් ලැජ්ජාවෙන්. අයි දන්නවද? සාක්ෂිය හංගඩු ගහලා. සාක්ෂිය හංගඩු ගහලා. මොනවා හිතයිද ආව කමන්නේ චුට්ටක් ආ කමන්නේ නෑ මුට දැම්මෝ කියන්නේ නෑ පල්ලියට කියන්නේ නෑ වුන්නේ. ඕ. තමුගේ සාක්ෂිය දරන්නේ බොහෝ වෙලාවට මම කතා කරන සමහර මිනිස්සුගේ යාළුවවත් දන්නේ ජේසුස් වහන්සේ. තමුන් සාක්ෂිය ප්‍රවේශම් කළා නෑ. තමුගේ සාක්ෂිය කාලා උත් දෙක මේක දෙලා මොනාරි ජරා වැඩක් කළා සාක්ෂිය කාලා. ඉතින් කොහොම සාක්ෂිද? තමන්ගේ ඥාතියට බෑ ජේසුස් වහන්සේ ගැන කතා කරන්න. එළිගෙදී. සාක්ෂිමත් ජීවිතයක් නැහැ පිටිපස්ස අල්ලබලවට සාක්ෂියක් නැහැ. අමු ගොමු ගොඩක් වෙනවා. තමුන් දවසේ පටන් ගන්න දවසේ ජීවත් වෙලා නැහැ සාක්ෂිය දරාගෙන. සාක්ෂිය ආරක්ෂා කරගෙන ජීවත් වෙලා නැහැ. සාක්ෂිය දරනවා කියන එක සෙල්ලම් නැහැ ලේසි නැහැ. පුළුවන් නම් කරලා බලන්නකො. එක දවසකට එක මිනිහෙකුට ජේසුස් වහන්සේ ගැන සාක්ෂි දරන බලන්න පුළුවන්ද කියලා? පුළුවන්ද කියලා ගල්ලා බලන්න. කරවල කළා. ඔබේ ආශිර්වාද කොහොමද නැද ඔබේ පිටිපස්සේ ගෙන්නේ? තල්ලු වල. ඒක මම කියන්නේ. සාක්ෂිකාරයෙකු ආරක්ෂා කරන්න උසාවි. කොච්චර වීදම් කරයිද ආණ්ඩුවෙන් හරි අනිත් පාර්ශවයෙන්. නඩුව දිනවා. සාක්ෂිකරු ආරක්ෂා කරන්න ඕනේද නැද්ද? කොච්චර ගාඩියක් දෙනවද ආ උසාවියට එද්දී? ඔබයි මමයි සාක්ෂි කරුණාට පස්සේ ඒ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සාක්ෂිය දරාගෙන යන මිනිස්සු වුණාට පස්සේ ඔබයි මමයි කොච්චර ආරක්ෂා කරනවද ස්වර්ගයේ? කවුද ආරක්ෂාව වෙන්නේ? නුඹේ පාද ගලක නොවදින්න මම බලාගන්න. මගේ ඇස් නුඹස. දෙකලෙකම් 19 කියන තත්ත්වය. අරිවිසි මම වැඩි කතා කරන්නේ නැහැ නමුත් ඊරාසි මම පිළ. දෙකලෙකම් 19. ඔතන ඉංග්‍රීසි කියන්නේ කිව්ව. සාක්ෂි කරු. ඒක ලොකු අභිමානයක්. මම කියලා දෙන්නම්. ඒක ලොකු අභිමානයක් සාක්ෂි කරුවෙක් කියන්නේ. දෙකලෙකම් 19. අරිවිසි
කියවන බෑ. මක්නිසාද මක්නිසාද ස්වාමීන් වහන්සේ කෙරෙහි ස්වාමීන් වහන්සේ කෙරෙහි සම්පූර්ණ සිත ඇත්තන්ට සම්පූර්ණ සිත ඇත්තාට පිහිට වෙන පිණිස උන්වහන්සේගේ බලය පාමින් උන්වහන්සේගේ ඇස් පොළොව මුළුල්ලෙහි ඔබ මොබ දුවන්නේ. දෙවියන්සේගේ ඇස් දෙක වත් එක තියාගන්න ඕන නම් දරන්න ඕන මොනවද? සාක්ෂි. සුභාරංචිය ප්‍රකාශ නොකරන මිනිස්සෙක් ආශිර්වාද ලබන්නේ නැහැ. දේවර තමුන් ජේසුස් වහන්සේ තමගේ ජීවිතේ විනාශ කරපු විදිය නැත්නම් ජීවිතේ ජේසුස් වහන්සේ මුණ ගැහුණු විදිය මම මෙයාට ප්‍රකාශ කරන්න බැයි නම් උන්වහන්සේ මට ආශිර්වාද කරලා මොනව කරන්නේ? වැඩක් තියෙනවා. සාක්ෂි. මේ සුභාරංචි කියන්නේ 아무තු දෙයක් නෙමෙයි තමුන්ගේ සාක්ෂිය. මම හිතියා මේ වගේ. දැන් මේ වගේ. ඔයාගේ සාක්ෂිය දරන්න ඕන. වාගේ ජීවිතේ මේ වගේ ප්‍රශ්න ආවා, අමාරුකම් ආවා, විනාශ වෙන්න ගියා. නමුත් අද මම සමාදානයෙන් මගේ දරුවොත් එක්ක ජීවත් වෙනවා. සාක්ෂිය දරන්න ඕනේ. නැතුව මම කියලා මගේ උගත්කමයි මගේ බුද්ධියයි මේ දන්නවද මට CTS එකේ ඩිග්‍රී දෙකක් තියෙනවා මම දේවදර්ම අරකයි මේකයි අරකමානේ මේ කොස්ති ගුණ මනුෂ්‍යය තැඹිලි කපන කරමුද මගුඩු දැන් මං ගිහලා කොත්තේ මං දේවදර්ම ශාස්ත්‍රාලේ මගේ උපාධියක් තියෙනවා කියලා තැඹිලි කපන මනුෂ්‍යය මට 150යි 150යි තැඹිලි ඉතින් මිනිහට මගු මම මොකද කියලා කියන්නේ මගේ සාක්ෂිය තමිලගේරිය පොරගම මොකද කරන්නේ මගේ සාක්ෂි මම කතා කරන්නේ අයියෝ දන්නවද සහෝදරයා දන්නවද මේ වෙලාවේ මගේ ජීවිතේ මේ වගේ අවස්ථාවක් ආවා තේරුණාද මගේ ජීවිතේ මේ වගේ ස්ථානයක තිබුණා මම මේ වගේ විනාශ වෙන්න ගිය මිනිස්සෙක් මට මෙන්න මේ වගේ නමක් ඇහුණා ඒ නම මම සොයාගෙන ගියා මගේ ජීවිතේ මේ වගේ පරිවර්තන වුණා අද මම මේ ස්ථානේ ඉන්නවා සාක්ෂි කරුවේ සාක්ෂි දරන්න ඕනේ. අපි එලා ගොඩක් වෙලාවට අපිට සාක්ෂි දරන්න බෑ මොකද ඔළුව ලොකු වෙන්නේ පම්පෝරිය වෙන්නේ. ඔයාලන්න මට සුභාරංචි මේ පොතේ මේ ටික පාවුල්තුවා මේ පේතුස් මේ මොකද? අයියෝ දන්නවද මම ලක්මා කලින් කිව්වේ මට මේ නම හින්දු මාර්ගය මම දැන් දේව සේවකයෙක් වදන්නද කලින් කප්පම් ගත්තේ කලින් මම මේ වගේ ඇත්ත කිව්වේ දැන් මම මේ වගේ ඇත්ත කිව්වේ මම කතා කරන්නේ මම වඩ උදව් කරනවා වඩ මාද වෙන්න ඕනේ කවුරු හරි අසනීප කෙනෙක් ඉන්නවද මම පොඩි ආඥාවක් කරන්නද මම නහපු එක්කෙනෙක් මට බෑ කිව්වේ කිසියෙත් මට බෑ තමුන් සාක්ෂි කරුවෙක් ඇටියට සාක්ෂි දරන්න ඕනේ ජීවි. කෙලින් කතා කරන්න. එයාගේ තැනට බැලලා කතා කරන්න. බැරිද? වඩ බැරිද? දැන් ගොඩක් අය දන්න මම අම්මාට කයි ගන්න කියලා. ඒ පුරුදුලා ගෙදර ඉච්ච තනින් හරි කියවන කන්නඩිය ගන්න. බයිබලේ හරි කියවන. පුරුදු වෙන. කතා නොකර ඉන්න බෑ. ජේසුස් වහන්සේ ගැන කතා කරා. බයිබලේ ගැන පාන්දර 3 වෙනකන් කතා කරා. පාන්දර 3 වෙනකන් දෙවියන් වහන්සේ ගැන කතා කරා. ඉවර නෑ. ඉවර වුණාද? ඉවර නෑ. තේරුණාද? තමුන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේලා ගැන නැත්නම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය ගැන සාක්ෂි කරුවෙක් වෙනකන් තමුන් සමාදානයෙන් සහ ආශිර්වාදයෙන් යන්නේ. माइक कौन है साक्षी දැන් මේ පිරිසක් ඉලිසන් මේ මයික් දාන්නේ තමුන්ගේ අසල්ලාසිය යාළුවට කතා කරන තමුන්ගේ සාක්ෂි අය තමුන්ගේ සාක්ෂි තමුන්ගේ වේදනා තමුන් ඒ විදපු දුක තමුන්ට මතක තියෙනවා දැන් සබගත්තට මතක තියෙනවා තේරුණාද පැහැදිලිද මෙතේ හරියන්නේ මොකද්ද මේ කියන්නේ ඉවරනේ මුනින්ද පොඩ්ඩක් කියන්න. ආමා කියනවා. නුඹ සුද්ධාපේ වාසයේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බල නුඹ සාක්ෂි දරන්නේ නැහැ කියන නුඹ බලය ලැබලා නැහැ.
ශුද්ධාත්මය වහන්සේ නුඹ තුල නැහැ. අපි අන්‍ය භාෂාවෙන් කතා කරන්න පුළුවන්. ගොඩක් දේවල් කතා කරන්න පුළුවන්. හැබැයි ශුද්ධාවංශයේ බලය වා තුල ගැබ් වෙලා නැහැ. දෙවියන්සේ බලය දුන්නේ වෙන වෙන විකාර කරන්න නෙමෙයි. බලය දුන්නේ මොනවද කියලා මෙතන ලියලා තියෙනවා මොනවද? එවිට නුඹලා යෙරුසලමේද මුළු යුදයේද සමාරයේද පොළොවේ සීමාව දක්වා මාගේ සාක්ෂිකාරයෙක්. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සාක්ෂිකාරයෙක්. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සාක්ෂිකාරයෙක්. එන්නේ ඕන තැනක ඕන වෙලාවක සාක්ෂි ඉදිරිපත් කරලා ලෑස්ති පිටින් උනාසි බලාපොරොත්තු වෙන්නේ. වෙන විකාරයක් නැහැ. ජේසුස් බලගෙන අපේලාම මම වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්නේ කවුද? ඌ වෙනුවෙන් මම ක්‍රියාත්මක වෙන්නේ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන කතා කරන්නේ කවුද? එතන බලය ප්‍රකාශ වෙනවා. තේරුණා? බලය ප්‍රකාශ වෙන්නේ එතන. උනාසික බලය ප්‍රකාශ වෙන්නේ එතන. කියෝ. දවසකට ඊළඟ බයිබල් බලමු. දවසකට ඔබට එක මිනිස්සෙකුට ජේසුස් වහන්සේ ගැන කතා කරනවා කියන එක නැති. බස් එකේ කී දෙනෙක් මෙතන යනවා? කඩේට කී දෙනෙක් යනවා? ඉස්කෝලේට කී දෙනෙක් යනවා? පොළට කී දෙනෙක් යනවාද? පොළේ අවුරුදු ගානක් එළවලු ගන්න මිනිස්සෙක් ඉන්නවා. ඌ දන්නේ මම ක්‍රිස්තියානිකාරයෙක් කියලා අඳුරනවා. එමය ඉන්නේ. බස් එකේ හැමදාම එන කොන්දස්තර හැමදාම කතා කරනවා. හැමදාම දන්නේ ඌ දන්නේ තාම ක්‍රිස්තියානිකාරයෙක්. හැමදාම කඩේ මිනිස්සයා ගමේ හම්බෙලා ඌ දන්නේ ක්‍රිස්තියානිකාරයෙක්. සාක්ෂි දරන්නේ. හොරාටම පල්ලියේ සීපේ. හොරාට මාරු. අග්ගල් තේ ටිකක් දාගන්න නේද? නුඹලා අපේ සාක්ෂි. බලය නෑ ලැබිලා තියෙනවද? උලා. හරි ඊළඟ බයිබල් පදය. මත්තෙව් 11 වන පරිච්ඡේදයේ 27 වන පදයේ සිට 29 වන පදය. මාගේ පියාණන් වහන්සේ විසින් සියල්ල මට බාර දෙන ලද්දේය. පියාණන් වහන්සේ නිසා කිසිවෙක් පුත්‍රයා හඳුනන්නේ නැත. පුත්‍රයා විසින් යමෙකුට පියාණන් වහන්සේ එළිදරව් කරන්න සතුටු වන්නේද? ඔහුත් හැර අන් කිසිවෙක් පියාණන් වහන්සේ හඳුනන්නේ නැත. හරි අපි උතන නවතිමු. හරි ඔය ටිකක් බලන්න. හරි දෙපැත්තේ කියනවා පියාණන් වහන්සේ පුත්‍රයා වඳිනවා. පුත්‍රයා යම් කෙනෙකුට හඳුන්වා දෙනවා නම් විතරයි හඳුන්වා දෙන්නේ කියලා නේද පුතේ? 11 20. ඔයාගේ වස්තනේ. හරි මාගේ පියාණන් වහන්සේ විසින් සියල්ල මට බාර දෙන ලද්දේ. පියාණන් වහන්සේ විසින් කිසිවෙක් පුත්‍රයා හඳුන්වන්නේ නැත. පුත්‍රයා විසින් යමෙකුට පියාණන් වහන්සේ එළිදරව් කරන්න සතුටු වන්නේද? ඔහුත් අර අන් කිසිවෙක් පියාණන් හඳුන්වන්නේ නැත. දැන් අපි කවුද? අද සමහර පුත්‍රයෝ කියලා. පුත්‍රයෝ කියලා ෂුවර්ද? දැන් කියන පුත්‍රයා විසින් යමෙකුට පියාණන් වහන්සේ හඳුන්වා දෙන සේක්ද? අද කියන්නේ අන්තිම දීගේ මොකක්ද කියන්නේ? පුත්‍රයා ඔහුත් හැර අන් කිසිවෙක් පියාණන් වහන්සේ හඳුනන්නේ නැත. එතන රහස් වචන මම කියන්නේ එළිදරව් කරන්න තියොදු නැද්ද? හඳුන්වා දෙන්න නෙමෙයි. මොකද්ද කියන්නේ? පියාණන් වහන්සේව එළිදරව් කරන්න කියලා කියන්නේ කාටද? පුත්‍රයාට. දැන් ඕගොල්ලෝ පුත්‍රයෝ කියලා අත ඉස්සුවා. කාගේ පුත්‍රයෝද? පියාණන් වහන්සේගේ. එහෙනම් මම මොකද කරන්න ඕනේ? එළිදරව් කරන්න සාක්ෂි කරුවෙක් සාක්ෂිය ගෙනියන්න ඕනේ. බව ව්‍යාපේ ඒක එළිදරව් කරන්න ඕනේ. ඒක එළිදරව්වක්. එළිදරව් කියනවා ඔක්කොම එළියේ. වැස්මක් නැහැ. තේරුණාද? පුත්‍රයා යමෙකුට කැමති වෙන්න ඕනේ එළිදරව් කරන්න. ඔබ කැමති නම් විතරයි ඒ එළිදරව් දෙවියන් වහන්සේ දෙන්නේ. අල්ලගන්න මේ රාස්. ඔබ කැමති නම් විතරයි මම මේ මිනිස්සුන්ට කතා කරන්නේ කැමති නම් විතරයි දෙවියන් වහන්සේ එළිදරව්වක් එවන්නේ. මම අකමැති නම් මාව පාවිච්චි කරන්නේ නැහැ. එළිදරව්වක් නැහැ. ඔබත් අන්ධකාරය උත් අන්ධකාරය. පුත්‍රයාත් අන්ධකාරය අනිත් එක්කත් අන්ධකාරය. අන්ධයෙක් තව අන්ධයෙක්ට වග වෙන්නන්න බෑ. තේරුණාද?
තමුන් පුත්‍රයෙක් නම් තමුන්ගේ පියාණන් ගැන තමුන්ගේ තාත්තා ගැන තමුන්ට කතා කරන අයියක් තියෙන්න ඕනේ. තියෙනවනේ. මගේ තාත්තා මෙයා කියලා කී දෙනෙක් කියන්න පුළුවන්. තාත්තනේ. මගේ තාත්තා මෙයා හරිනවද බණ්ඩාර කොන්සේක මොනවද? අපිට අනිස්ත පල්ලි ගුරුගේ කොමත් ගුරුවෝ. ඉස්පිරිතාලෙම උගන්වන්න. පල්ලි ගුරුගේ. තේරුණාද? තාත්තා ගැන අපි පම්පෝරේ ගන්නවනේ. වාසගම් ගැන නැද්ද අභිමානයක් නැද්ද වාසගම් ගැන? ඉන්නේ පරම්පරාව. නැද්ද? තියනවනේ. එහෙනම් තමුන්ගේ ස්වර්ගික පියා ගැන අභිමානයක් නැද්ද? ඇයි අභිමානය ගැන කතා කරන්න බය? සාක්ෂියක් නැහැ. සාක්ෂියක් නැහැ. කතා කරන්න මොනවා කරන්නේ? කතා කරන සාක්ෂිය. කොහොමද පියාණන් වහන්සේ එලිතරව කරන්නේ? එලිතරව කරන්නේ කොහොමද? තමුන්ට එලිතරව ගන්න නැතු. තමුන් පුත්‍රයා කියලා තමුන්ට එලිතරවක් නැතු කොහොමද මම තව කෙනෙකුට හඳුන්වන්නේ? මම මෙයාගේ පුතා කියලා මට ෂුවර් නෑ. මම කොහොමද ඉන්නේ? මෙයා තාත්තා කියලා හඳුන්වන්නේ? පුළුවන්ද? තේරෙනවද? මේ ඔතන ඔළුවට දාගන්න. මේ රහස් වචන. දැන් මේකම් පැහැදිලි පියාණන් වහන්සේ එළිදරව් කරන්න සතුටු වන්නේද? ඔහුතර අන් කිසිවෙක් පියාණන් වහන්සේ හඳුනන්නේ නැත. දිව්‍යන් වහන්සේ හඳුනන්නේ. දිව්‍යන් වහන්සේ ඔයගොල්ලෝ හඳුනන්නේ. සාක්ෂි දරන්නේ නැති මිනිහෙක් දිව්‍යන් වහන්සේ හඳුනන්නේ නැහැ. ඒක කුරුසේ පපුවේ තියන් ඉන්න පුළුවන්. කුරුස පච්ච ගහන් ඔළුවේ දාන් පඩේ බදා මොනද ඉන්න පුළුවන්. හරි. සාටිකක් තියෙන පුළුවන් පිටියක් ලොරියක් ඉන්න. හරි. දිව්‍යන් වහන්සේ හඳුනන්නේ නැත්තම් අර පාස් ගෝල්ඩන් කියනවා. කවුන්සලර් මේ සාටි වලට මේ ටින් වලට විඳ කරපු සල්ලි මට දෙනවා කිව්වා සේව් එක. ටින් කියන්නේ මේවට මේ කප් මොනද? සාමාන. ඒකම කිව්වා. හරිද? එයා කැමති නෑ. එයාට සේව් එක කරා. කවුන්සලර්ගේ සාටික මට වැඩක් නෑ තමයි අරගෙන යනවා. එහෙනම් අන්න සාක්ෂිමත් මිනිස්සෙක් පාස් ගෝල්ඩන් වගේ මිනිස්සු. එහෙනම් බැස්සොත් ගමකට ගාමම සාක්ෂි දරනවා. ගාමම සාක්ෂි දරනවා. කොහොමද? පොඩි මිනිස්සු. හරි. බලවත් මිනිස්සු. ස්ටේජ් එකට මෙහෙම ඉන්නේ. ආයි මයික් එක දුන්නාට පස්සේ කන් වහගෙන ඉන්නේ ඔක්කොම සෙට් එකේ. කන් ඇද වෙන්න කියන්නේ. දේශනාව. පවර්ෆුල්. ඒවලද? ඔබ කතා කරනකොට ඒ මනුස්සයාට එලිදරව්වක් එන්නේ. ඒ මනුස්සයාට දෙවියන් වහන්සේ ගැන එලිදරව්වක් ප්‍රේමා කියලා ඔබට කියනවා. අනේ දෙවි කෙනෙක් ඉන්නවා. ඇයි මට පීඩ නොවෙන්නේ වගේ ප්‍රශ්නයක්. එතන තමයි මනුස්සයාගේ දෙවියන් වහන්සේගේ සම්මුඛ වීම. ඒවලද? සම්මුඛ වීම. මම මහා නපුරු මිනිස්සේ නපුරු තරුණයෙක් විදිහට දෙවියන් වහන්සේට විරුද්ධව මට සුභාරංචි කිව්වේ දේවදූතයෙක්. දන්නවද? මට කියපු මිනිස්සයා මට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නුඹට ආදරේ කියලා ගේට්ටුවෙන් කිව්වා. ගැව්වා පිඟානෙන් වැදුනා ගේට්ටුවේ. එහෙමම වුණා කියාගෙන ගේට්ටුවෙන් කවුරුත් නැහැ. කිසි කෙනෙක් නැහැ අද. මම දන්නේ නැහැ කවුද කියලා. මම දන්නේ නැහැ කවුද කියලා. අර සුභාරංචි කියපු මිනිස්සයා. ඒවල දිව්‍ය බයිබලේ දාන්නේ. ඉතින් බයිබලයක් ගේට්ටු ළඟ දාලා තමයි ආගියේ. කොහොමද සාක්ෂි දෙන්නේ? අපි කියයිද? මම ඊළඟට ගියා මොකක් හරි සාහිත්‍යයක් ගන්න. එයා එකපාරට මගේම සිංහල බෞද්ධ කියලා එයා ලියන්නේ ගියා. සිංහල බෞද්ධ මම කොහොමද? සිංහල ක්‍රිස්තියානි. කී දෙනෙක් අඩු ගන්න එහෙම හරි වෙනස් කරලා තියෙනවද ග්‍රාම සේවකයා? නැත්තම් ඒ අභිමානයෙන් තියෙන්න ඕනේ. ඒක තමයි සාක්ෂි කියන්නේ. ඔය ක්‍රිස්තියානි. අපි මොකද අපි අමුතු සුදක් නෑ. අපි තුමුලාගේ තමයි. අපේ වෙනස ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගේ දිවියන් වහන්සේ. වෙනස වෙන්නා වූ බර උසුලන්නා වූ සියල්ලෙනි. ඔන්න බලා ගන්න. ඔතන අල්ලගන්න. වෙනස වන්නා වූ බර උසුලන්නා වූ සියල්ලෙනි. මා වෙතට වරෙන්න. මම නුඹලාට සහනය දෙමි. මම සිතින් මෘදුව යටත්ව සිටින බැවින් මාගේ වියගහ නුඹලා පිටටගෙන මාගෙන් ඉගෙන ගනිල්ලා. එවිට නුඹලාගේ ආත්ම වලට සහනය ලැබෙන්නේ. මොකද්ද සාක්ෂි දැරීමේදී සිද්ධ වෙන්න ඕනේ? සාක්ෂි දැරීමේදී සිද්ධ වෙන්න ඕනේ මොකද්ද? සහනය ලැබෙනවා. හරි. ඔව් දැන් අපි තා මිනිස්සුන්ට ප්‍රකාශ කිරීමේදී මම සාක්ෂි කරුවෙක් වුණාම මේ බයිබල් පදේ කොහොමද ප්‍රයෝජනවත් වෙන්නේ?
උඹට වේසයිද? උගේ වේස නිවන්න නම් මගේ වේස නිවිලා තියෙන්නේ. ඒක තමයි සාක්ෂි. මමත් වේසි. අද ක්‍රිස්තියානි සභාව වෙලා තියෙන එක ගොඩක්. අපි වේසි. අපිට මහන්සි උන්ට වඩා. අපි බල උස්සගෙන උන්ට වඩා. දැන් ලෝකේ කයනවා ටිකක් මේව. අපි යන්නේ මේව. උතර තේරුම් ගන්න. වේස වන්නාව බල උස්සන අපිට වෙලාවක් නැහැ. බිසි. වැඩ කළ වේසලා අපි බිසි. උන් ෆ්‍රී. මේ දෙපැත්ත මාරු වෙනවා. සාක්ෂි කරුවෙක් ගැටේ මට සාක්ෂියක් දරන්න බෑ මම මාන්සි වෙලා. මම බරක් උස්සගෙන යද්දි මම කොහොමද කියන්නේ අපේ මානසික බරයි මේ දේශවාසී කොහොමද දාස් කරන්නේ වඩා වුණ සාක්ෂිය රැකගන්න අමාරු කමේදී පීඩක් වෙන්නේ දෙවියන් වහන්සේ මගේ දුර්වල කමේදී මගේ ශක්තිය වෙන්නේ මගේ දෙවියන් වහන්සේ මගේ වෙහෙස තියන්නේ දෙවියන් වහන්සේ කරපිට මනුෂ්‍යෝ කරපිට තියන්නේ යන්න එපා සාක්ෂිකා සාතන් මොකද කරන්නේ යක්ෂයා උඹේ සාක්ෂිය එතරම් විනාශ කළා වෙහෙසයි දෝගොල්ලන්ට පිටට කියන්න කලින් අපි මොකද කරන්න ඕනේ උදේ නැගිට ගමන් දැන් කොල්ලොටත් මොකද මං කිව්වේ කරන්න කියන්නේ රැයට යාඥා කරන්න එපා නිදිය ගන්න රැය හැරගෙන යාඥා කරන්න නිදිය ගන්න උදේ නැගිට එළි වෙන ජාන පාන්දර දෙකට තුනට හතර ගානේ පහට වගේ ආය ගන්න නැගිට ගුවා මං ගත්ත බයිබලේ කියව යාඥා කරා පියාණෙනි අද දවස වහන්සේ මට දුන්න මුක්ති විදින්න ඔන්න දවසේ කරදර දවසට සෑහයි ඔබ වහන්සේ නම් විසඳුම් ටික ලෑස්ති කරලා තියෙනවා ජේසුස් වහන්සේගේ නාමයෙන් උදේ දෙකට ගුවා මොකද කරන්නේ කෝල්ටි ඊට සමහර උයන් යන්නේ කොහොමද ප්‍රශ්න ඔක්කොම උඩ දාගෙන දැන් අයියෝ ආත් කියලා උලා මාරේ යන අතට මේ යන්න නම් මෙන්න මේ යන්න දවසම විනාශ කරගෙන දවසම කාලකන්ණි කරගෙන රෑ 10 විතර යනවා දන ගහගන්න ආච්ච පොළොම දෙවියන් මහන්සිය ආශිර්වාද බං රාට මාන ගාන්ති ආශිර්වාද රාට ගාන්ති ආශිර්වාද නිදී ගන්න රාට ගාන්ති ආශිර්වාද නිදී ගන්න තේරුණාද උදේට මොකද කරන්නේ උදේ 12 හරි කවන්න කීලා නිකිනුවා මොකද කරන්න ඕන නැගිටුවා මොකද කරන්න ඕන නැගිටපු ගමන් තමුන්ව බාර දෙන්න තමුන්ගේ නෝනාව දරුවන්ව නිවස ව්‍යාපාරය රැකියාව ජේසුගේ අත්වලට බාර දෙන්න නැගිටපු ගමන් ඔබ පුදුම විදිහට ආශිර්වාද ලබනවා පුදුම විදිහට විදාසක වයින් උනස් කියන මම බලා ගන්න පොතේ මම වචනේ කියයි උඹේ සියල්ල මම බලා මේ යාම ඊම මේ කෑම බීම නුඹ සන්තක සියල්ල පම්පලා ආමෙන් නාමවත් හරි දැන් මේක ලේසිද දැන් තමුන්ගේ වෙහෙස තමුන්ගේ බර ඉස්සෙල්ලාම දෙන දෙවියන් ආශිර්වාද කරගන්න යන්නේ ආශිර්වාද කර මම වාගේ ජොබ් එක කරනවා ඔබ සාක්ෂි දරනවා ඔයා මගේ දී බලන්න ඔබ සාක්ෂි දරනවා ડોક્ટર કુડ મે ફેમિલી કપડા મનુષ્ય વાસ્યගේ મનુષ્ય කොච්චර මේ මිනිස්සු 10 ගාණක් එදී ඉන්නවා උගලම මේ මුළු ටවුන් එක බලන්න මම පාස් කරනවා මේ චර්ච් එකක් තියෙනවා නැත්තල් කැම අපි කොච්චර හොදනේ අයි කාර් එකේ සර්විස් කරන අරගෙන දානවා එක සැරයක් ඒක ඉන්න සෙට් එකට දේශවාසී කරලා කතා කරනවා ඊට පස්සේ මේ සර්විස් එක දාලා උත් එකේ දේශවාසී කරලා කතා කරනවා පාන් ගන්න ගියම බේකරි කතා කොස්ටි ගන්න ගියා විතර කතා කරනවා අර මේ අම්තර කල ලයිට් එක ළඟ ඉන්න පොලිසිය රාලාමිලත් එක්ක කතා කරනවා ඔය නිකන් කයියක් ගන්න මේ යනකම් අර පොති පහිනේ අමාරුනේ රස්සේ ආවු අද ඉඳන් සාක්ෂි දරන්න අද ඉඳන් තමුන් සාක්ෂි දරන්න ආමෙන් ඊළඟ බදින අන්තිමේ සුතිරේ සුවිමසි ගලාති 3 වන පරිච්ඡේදයේ 26 වන පදය මාක්නිසාද නුඹලා සියල්ලෝම ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල ඇදහිල්ල කරන කොටගෙන දෙවියන් වහන්සේගේ පුත්‍රයෝය ගල්වලා පුදු
කවුද මෙතන වියදම් කරලා ගැලවීම ලබපු කෙනෙක් ඉන්නේ? කවුරු ඉන්නව සල්ලි දීලා ගැලවීම ලබපු කෙනෙක්? උත්තර. ඇදහිල්ල කරනකොටගෙන විශ්වාසය කරනකොට අපි කවුද උනේ? පුත්‍රයෝ කියන බල ඔක්කොම අයියෙන් කියලා අයියෙන් කියලා කාගේද? දෙවියන් වහන්සේගේ පුතේ දෙවියන්ගේ පුත්‍රේ පුතාට ගෙදර මොනවද කරන්නේ මේ? උසින් බෙදා ගන්නව කාගේ දවසට ගන්නව? ගන්න ඕනේද කාගෙන් ගන්න? පුතාට ගෙදර නිදිය ගන්න නැති අවසර ගන්න ඕන. ගෙදර සෙල්ලම් කරන්න ටීවී එක බලන්න අවසර ගන්න ඕන. කොයි පුතාට දෙන්න තියෙන්නේ? මේ ආසයි පොළොවයි හේති සියල්ලයි නවුල කවුද? කා වෙනුවෙන්ද? මට කියන්නේ බොට ගාගල බබුල අපිට ආමෙන්. මේ සියල්ල මමලා දීලා දෙවියන් වහන්සේ පුත්‍රයාට පුත්‍රයා තුල මැව්වා කියනවා පුත්‍රයාට භුක්ති විඳින්න. අපි භුක්ති විඳින්න ඕනේ. තේරුණාද? ඒ භුක්තිය තමයි සාක්ෂි දෙන්නේ. තේරුණාද? අපි ස්වර්ගයේ මිනිස්සු පොළොවට ආවේ උඹලා වරගෙන යන්නේ. ඒලා සත්‍ය යේසුස්වහන්සේ නැවත එනවා. උන්වහන්සේ කිව්වා මම එනකම් බලය දීලා යන්නේ වැඩේ කරන්න. මම එනවා. වැඩේ කරන්න මම එනවා. බලතල දීලා තියෙන්නේ ඩයිස් ටික. ඒක ඔක්කොම වයිසිලා කරලා ඉන්නේ. ඔක්කොම පීසිලා වගේ තමයි ඉන්නේ. ඒක ඔක්කොම බලතල දීලා ඉන්නේ පොලිස්පතිතුමා. අපි පීසිලා ලෙවල් එකේ ඉන්නේ ඔක්කොම. සාජන් නැල්ල තමයි. ඒක पण තේරුනේ නැද්ද? තව දෙයක් තේරුම් ගන්න ඕන ආගන්න. බයිබලයේ ලියන තියෙන ටික මම කියන්නේ. කියවල. මක්නිසාද නුඹලාගෙන් ක්‍රිස්තුස් වහන්සේ තුළට බෞතිස්ම කරනු ලැබූ සියල්ලෝ ක්‍රිස්තුස් වහන්සේ පැරදගත්තෝය. නුඹලා සියල්ලන් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ එක්කෙනෙක්ව සිටින නිසා යුදෙව්වෙක් හෝ ග්‍රීකයෙක් නුඹලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ එක්කෙනෙක්ව සිටින නිසා. අය කියනවා කට්ටිය කියනවා කොක්කෙනෙක්ද? කොක්කෙනෙක්ද? එක්කෙනෙක් කියන්නේ මොකද්ද? දැන් කොහොමද ආඥාව වෙන පුත්‍රයාගේ? පුත්‍රයාගේ ආඥාව මොකද වෙන්න ඕනේ? මට දෙන්න නෙමෙයි. යට දීලි ඉවරයි. එක්කෙනෙක් මේ ශරීරේ දරාගෙන කවුද වෙන්නේ? ජේසුස් වහන්සේ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඇයි? ජේසුස් වහන්සේ මේ පොළොව මොකද කරේ? සාක්ෂි දරුවේ කොහමද? උන්වහන්සේගේ බලය පෙන්නලා. බලය පෑම. උන්වහන්සේ විතර ගිනාපු රෝගීන් සුව කරා. යක්ෂාත්ම දුරු කරා. තේරුණාද? උන්වහන්සේ කොච්චර ආලේපේ වැඩ කරාද කියනවනම් ඔයගොල්ලෝ දන්නවා ජේසුස් වහන්සේ සිකියුරිටි එකක් හිටියේ කියලා. ඊයේ ලොකු තාරකයක් ගියා නේද? සිකියුරිටි එක ගැන. පාස්ටර්ලා සිකියුරිටි එකක් දාගෙන ජේසුස් වහන්සේ සිකියුරිටි එකක් තිබ්බේ නැහැ. ඔයගොල්ලෝ මොකද හිතන්නේ? ජේසුස් වහන්සේ සිකියුරිටි එකක් හිටියේ නැහැ. මොකද හිතන්නේ? සභාව මොකද හිතන්නේ? දැන් මම පාස්ටර්ලා කාව සුද්ධ කරනව නෙමෙයි. ඒ අදාළ ගැටලුවට මම පිළිතුරු සැපේ කොච්චර ගියා. මම මේක එකයි කියන්නේ නැහැ. ජේසුස් වහන්සේ සිකියුරිටි එකක් හිටියද නැද්ද? හිටියා. ඒක නම් මහලේ රෝගී ස්ත්‍රිය බොහොම අමාරුවෙන් ඇල්ලුවේ. කවුද මාව ඇල්ලුවේ කියලා සිකියුරිටි එකෙන් ඇහුවේ. උඹලා මාව මෙච්චර වට කරගෙන ඉඳි කොහමද අත ගැව්වේ මට? සිකියුරිටි දෝෂාරෝපණයක් දැම්මේ. තේරුණාද? අන්ධ මිනිස්සයා උන්වහන්සේ වෙත නැද්දි? සිකියුරිටි කරන අවසර ගන්න ඕනේ. සිකියුරිටි එක තමයි උන්වහන්සේ කියන්නේ අරන් ඉන්න. දැන් මම මේක මේ හරි මේ අරකයි මේ තර්ක කියනෝ නෙමෙයි. මම කියන්නේ සාක්ෂි දරන මිනිස්සෙක්. ඔබ සාක්ෂි දරන මිනිස්සෙක් නම් ඔහු කොච්චර සිකියුරිටි එකකින් උන්වහන්සේ වහනවා. තේරුණාද? ඔබ ඉදිරියේ දේවදූතයන් යවනවද නැද්ද? උන්වහන්සේ සාක්ෂි පරිස්සම් කරන්න ඕනේ. දෙවියන් වහන්සේ සාක්ෂි පරිස්සම් නඩුව පරදිනවා සාක්ෂිය මරුණොත්. ලෝයනෝන මොකද කියන්නේ? සාක්ෂි විනාශ වුණොත් නඩුව පරදිනව නැද්ද? ඔබයි මමයි සාක්ෂි දරනවා නම් සාක්ෂි කරුවෙක් නම් ඔබයි මමයි විනාශ වුණොත් ඔබටයි මටයි යම් ගැටලුවක් සිද්ධ වුණොත් නඩුව පරදිනවා ස්වර්ගය. ගානපුඩි. දෙවියන් වහන්සේ ඔයාලයි මාවයි ආරක්ෂා කරගෙන
ආශිර්වාද කරගෙන අරගෙන යන්නේ උන්වහන්සේගේ සාක්ෂිය. බයිබලයේ කියන උන්වහන්සේගේ හස්තයේ ගෙනියනවා. උන්වහන්සේගේ හස්තයේ ගෙනියනවා. බයිබලයේ කියන උන්වහන්සේගේ හස්තයෙන් හසු වෙන බය නැහැ. උන්වහන්සේගේ හස්තයෙන් ඔබව ගන්න කාටවත් බෑ. බයිබල් පද ගන්න. තේරුණාද? මම ඉන්නේ දේවසික හස්තයේ කවුද මට විරුද්ධ වෙන්නේ? ආමෙන්. අද ඉඳන් පටන් ගන්න පුළුවන් ස්වර්ගයේ පුරවන්න ලෝඩ් කරන්න උදේ පටන් ගන්න. ස්වර්ගයේ ලෝඩ් කරන්න පටන් ගන්න. පුළුවන් ඇතිද? මම මහ ලොකු දේව ධර්මයක් ඉගෙනගෙන මම මහ ලොකු මේ පොරක් නෙමෙයි. කොහොමද පොරක් නෙමෙයි. මම මොකද කරන්නේ? මම දන්න දේ දෙවියන්වහන්සේ මට උගන්වන ටික මම කරගෙන දවස් 7 යනවා. ඒක මගේ නෝනනේ ව්‍යාපාර සම්බන්ධ උපාධියක් තිබුණාට මට ඔලෙවලක් නැහැ. ඕනේ සාතිකෙත් නැහැ. ඕනේ. ඔව් ඇත්ත කියන්නේ. ඒවට බිස්නස් කාර්ය කරනම උගන්වනවා. ආමෙන්. ආමෙන්. හරිද? මම මොකද්ද කියන්නේ දැනගන්න. මුංග වල දාන්න. හරිද? ඇත්තටම මම ඉච්ඡා කියන්නේ මම යාඥා කරන්නේ මුංග කොට දාන්න ඕනේ. මුන්ට වඩා මට මොලේ දෙන්න කොහොමරි. එතකොට මුංග බැලන්ස් කරගෙන මට යන්න. ආමෙන්. එහෙම. ඇත්ත මුංගිනේ මට උගන්වන්න. ඔව්. අර ජේසුස්වහන්සේත් එක්ක හරි සන්තෝෂයි. උන්වහන්සේ මට උගන්වන කොහොමද බිස්නස් අම්මා. උතුම ප්‍රඥාවක් දෙන ඇත්ත කියන්නේ මම බයිබලයේ කියවන එක වාඩි වෙනකොට කවදාවත් මම ඉගෙනගත්තු ලෝකේ ගුරුවරුන්ගේ කිසිම දෙයක් ඔලුවට ගන්න නැහැ. කිසිම දෙයක්. කිසිම බයිබල් විද්‍යාලයක ඉගෙනගත්තු කිසිම දෙයක් ගන්න නැහැ. මම බයිබල් අරගෙන මමයි බයිබලයේ ඉඳලා. මමයි වචනයයි ඉඳලා එච්චරයි. ස්වාමී. ඔය දැන් ඔබට උගන්වන බයිබල් පද ටික මම ඊගෙන වෙනස් නේ. තේරුණා? साक्षीदार तेवल कोण साक्षीदार स्वामी හැමදාම උදේ යාඥායි චුට්ටක් එකතු කරන්න එකට චුට්ටක් අර ලුණු පොඩ්ඩක් දාලා වගේ ස්වාමී අද මට මිනිස්සෙක් දෙන්න සාක්ෂිදාර ආමෙන් උස්තමනාත පොරොන්දු අධි ජේසුනි මම අද පටන් ඔබ වහන්සේගේ සාක්ෂිකරු බවට දියුණු දෙවි ආමෙන් දැන් උඹලා ඔක්කොම දියුණු අර ඔක්කොම තිරුදුනා දැන් හිටින කටපුච්චයි දෙවියන් වහන්සේලා තෝ කිව්වේ නැත්නම් කටපුච්චයි වන්දන අර ඔක්කොම යහඥානදි කියන්නේ ස්වාමී මට අයිස්ක්‍රීම් නිකුණේ ටික කරේ කමන්න මම ජේසුස් වහන්සේ කියන්නේ අපේ ගෙදරට අයිස්ක්‍රීම් නිකුණේ කොල්ලක් ගත්තා මම ජේසුස් වහන්සේ කියන්නේ හැමතිස්සෙම මුකේ උරු කරගන්න ජේසුස් වහන්සේ දාන්නේ තේරුණාද සාක්ෂි දරන්න මිනිස්සු එක්ක කතා කරනවා කියන්නේ මෙවිල යහඥානදි